කිසිසේත්ම සාධාරණත්වයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අම්පාර දිස්ත්‍රික්කයේ සිංහල ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න හම්බුන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා හෙලිකොප්ටර් ඉල්ලුවා. හෙලිකොප්ටර් දුන්නේ අන්තිමට දුන්න හෙලිකොප්ටරයක්. ඒවා කුමන්ත්‍රණ කඩාන වැටෙන්න සයස්සුවා. සිංහල නායකයෙක්ට මෙහෙ කරනවා නම් මේ රටේ සුළු ජාතින්ට තාම මොනවාද? මතක තියාගන්න එන මැතිවරණදී මිනිස්සු 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරුවේ නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න හැදුවේ නැත්තම් මේ රටේ මිනිස්සුන්ට මොකද්ද තියෙන විකල්පය? විකල්පය තමයි මිනිස්සුන්ට සිද්ධ වෙනවා. මිනිස්සුන්ට සිද්ධ වෙනවා අවි ගන්න. මේ ආණ්ඩුවට විරුද්ධව. වෙන දෙයක් නෙමෙයි. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්නේ නැත්තම්, පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැත්තම්, යුද්ධ හමුදාවට නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැත්තම්, STF එකට නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැත්තම්, පිල්ලියන්ට දෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න ත්‍රස්තවාදී නායකයෙක්ට මේ රට කොහටද ගමන් කරන්නේ? ඒ නිසා අපි ආණ්ඩුවට කියන කරුණාකර මේක නිවැරදි කරන්න. වහාම 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න. අපි කියන ඔය ආණ්ඩුව ඇතුලේ ඉන්න පක්ෂවලට ඒ වෙනුවෙන් පෙනී හිටින්න සිවිල් සංවිධානයට අපි ආරාධනය කරනවා. මේ සිකුරාදා එන්න එකතු වෙන්න. මේක එක්සත් ජාතික පක්ෂ වැඩක් නෙමෙයි. මේක මුළු සමස්ත රටේ ජනතාවගේ ඕනකම වෙනුවෙන් පෙනී හිටින දෙයක් කියලා අපි ප්‍රකාශ කරනවා. අපි මේ අපි ගහේ ගස්සලින් වටිච්ච මිනිස්සු නෙමෙයි දේශපාලනේ. 91 නගර සභා ඡන්දෙල්ල පල්ලෙහා මට්ටමින් ආවේ. අපේ මනාපඩුවලත් නැහැ දෙනතුරු. ඉල්ලනිලා හැමතැනම දිනලා තියෙනවා. මේවට විතරක් අපි ඊට දෙන්න සූදානම් නැහැ. හොඳයි හොඳයි. මෙයාගේ මේ පාත්‍ය ගන්න කියන වෙන කොහෙද ගිහිල්ලා. හොඳයි හොඳයි. මඩ ගහන්නේ. දැන් ඉල්ලාස් කරනවා නිකන්නේ. ජනාධිපතිතුමාට කරලා රට බේරගත්ත නායකයා. හැමදාම ඉල මඩ ගහනවා. හොරාගේ ගියා. මොනවාද තමුන්ගේ හොරාන් කරුවේ? ජනාධිපතිතුමා. හොඳයි. මේ හරකේ. අර කවුද මේ ජෝසන් එතුමා අපේ මාතෘකාවට කරුණා කරලා. ඒ වගේ ඇදගෙන යන්න මරයි ජනාධිපතිතුමා.